ඩොලර් එකක් තියෙන account එක ඩොලර් 100ක් කරන්න පුළුවන්ද? ඒකත් accumulator bot කෙනෙක් පාවිච්චි කරලා. මේ බලන්න යන්නේ අන්න ඒක. ඉතින් settings ටික හදාගෙන තියෙන්නේ stake එක ඩොලර් එක. මොකද අපිට accumulator bot කෙනෙක්ගේ දාන්න පුළුවන් අඩුම stake එක ඩොලර් එක. ඉතින් ඩොලර් එකක් විදිහට දාගෙන මම take profit එක 110ක් ගන්න. ඒ කියන්නේ 0.71ක් තමයි 110ක් විදිහට වෙන්නේ. ඉතින් බැරි එක දාගෙන තියෙන growth rate එක 105ක් විදිහට තමයි use කරන්නේ. අපි කරන්නේ compounding method එක. compounding method එකේදී අපිට ඕන profit එක ඉක්මනට පස්සේ අපි bot stop කරන එකයි කරන්නේ. අපි වල මුලින්ම bot run කරලා මේ අපි run කරන්නේ අපි killer version 2.2 කියන bot. එතකොට ඔයාලට දැක් ගන්න පුළුවන් අපි mobile device එකෙන් record කරන එකේදී නිල් පාටින් line එකක් යනවා. මෙන්න මේ line එක රතු පාට වෙනවා මේක hit වුණාම. ඉතින් මෙන්න මේ line එක hit වුණ ගමන්ම bot contract ගන්නවා. ඔයාලට පේනවා your bot is running and waiting for a signal. අන්න දැන් ඔයාලා දැක්කේ නැති රතු පාට වුණා. දැන් bot contract එක ගන්නවා. ඉතින් මේක ගොඩක් හොඳයි අපිට හොඳ විදිහට වැඩක් කරගන්න පුළුවන්. දැන් මම bot stop කරගන්නවා. මොකද දැන් අපිට 0.12ක profit gain එකක් ආවා. දැන් මම කරන්නේ දැන් ඩොලර් එකක් තිබ්බ account එකට 1.12 කියනවා. මම දැන් 1.12ම අපෝ stake එක විදිහට පාවිච්චි කරලා bot run කරනවා. අපරාධේ අපිට වදකින් නැති background එකකින් රතු පාටට බැරි එක hit වුණා. කමන්නේ. අපි දැන් බලාගෙනමු. මෙන්න මේ නිල් පාට line එක. මෙන්න මේ යන අන්න දැන් contract එකක් ගන්නවා hit වුණ නිසා. ඉතින් මේක ඇත්තටම හොඳයි. මොකද ඔයාලට profit gain එක අතින් සහ බයක් නැතුව contract එක open කරන්න පුළුවන්. මේ වගේ බැරි එක hit වුණ ගමන්ම තමයි bot contract එක ගන්න නිසා. දැන් ඉතින් ඒකෙත් අපිට ඔන්න profit එක ආව 0.26යි. මම මේකට දැන් දානවා අපිට ඩොලර් 1.26ක් එකතු වෙලා තියෙන 1.26 දානවා. මෙතන මම 0.115ක් වගේ වෙනස් කරනවා. දැන් අපිට එන්න ඕන take profit එක දැන් run කරනවා. බැරි එක hit වුණා run කරපු ගමන්ම බලමු මොකද්ද වෙන්නේ කියන එක. අපි ලොකුවට සාමාන්‍යයෙන් 105 කියන growth rate එකේ run කරන්නේ. වැඩිපුරම ticks දෙකක් හෝ තුනක් කියන විදිහට තමයි run කරන්නේ. දැන් ඩොලර් 1.42ක් තියෙනවා. මම 1.42ම සම්පූර්ණ stake එක විදිහට දාගෙන take profit එක මම දාගන්නවා. මේ තියෙන විදිහටම 0.115ම. එකල bot run කරනවා. බලමු දැන් මෙන්න මේ line එක cross වෙනවද කියන එක. මේ line එක කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාගේ side එකකින් පේන mobile එක record දෙන කොටසෙන් මම මේ පෙන්නනවා mouse cursor එක හරහා. මේක බලා ගන්න පුළුවන්. මේක cross වුණ ගාම රතු පාට වෙනවා. රතු පාට වුණ ගාම bot contract ගන්නවා. මම කලින් කියපු විදිහටම ඔයාලට හොඳට profit gain එකක් ගන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් ගොඩක් accumulator එකේ manual trade දාන්නත් බය. යන මේ line එක බැරි එක hit වුණොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාලට loss එකක් යන හින්දා ඉතින් මේ bot බැරි එක hit වුණාම විතරයි contract ගන්න. එතකම්ම bot contract ගන්න. ඉතින් අපි බලාගෙනමු. බැරි එක hit වෙනකම් බැරි එක ගන්න hit වුණා. දැන් bot contract ගන්නවා. අපිට ඒකේ profit එකක් හම්බුණා. දැන් ඩොලර් 1.60ක් තියෙනවා. 1.60 විදිහට stake එක දාගෙන take profit එක මම දැන් වෙනස් කරනවා. 0.116ට. කලින් අපි 0.15 ගානේ ගත්තේ. මම දැන් 0.116ට මාරු කරනවා. දැන් bot run කරනවා. බලන්නමු දැන් බැරි එක hit වෙනකම්. මාර කලින් කියපු විදිහටම තමයි හොඳට ඔයාට මේක වැඩ ටික කරගන්න පුළුවන්. දීලා තියෙන explanations video බලන්න කොහොමද කරන්නේ කියන. ඒකට මම මේ කියලා දෙන්නේ කොහොමද compounding method එක මම කරන්නේ මේ killer version 2.2 කියන bot පාවිච්චි කරලා. වගේ සම්පූර්ණම capital එකම මේකට stake එක විදිහට යොදලා දැන් අපි ඩොලර් 1.81ක් තියෙනවා. මෙතන profit එකක් දැම්ම වෙනස් කරනවා 0.18කට. ඒකලා bot run කරනවා. බලමු අපව බැරි එක hit වෙනකම්. යමු. ඩොලර් එකක් කියන්නේ රුපියල් 300ක් වගේ ගාණක්. ඉතින් බොහොම පොඩි ගාණක්. අපි මේ රුපියල් 330,000ක් වගේ කියන මුදලකට කියන්නේ ඩොලර් 100ක් කියන තැනට අරයි යන්න හදන්නේ. ඉතින් ටිකක් දිග වීඩියෝ එකක්. මේකේ short වීඩියෝ එක විදිහට TikTok එකේ වැටෙනවා සහ මේකේ සම්පූර්ණ වීඩියෝ එක YouTube එකේ වැටෙනවා. ඉතින් TikTok එකේ අපිට ගොඩක් වෙලාවට මේ side by side දාන්න බෑ. ඒ නිසා mobile එකේ crop එකක් විදිහට ගොඩක් වෙලාවට TikTok එකේ වැටේ. YouTube එකේ මම අර කියන විදිහටම side by side ඔයාලට mobile screen එක සහ original screen එකේ recording එක දැක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔන්න ඒ contract එකත් win කරා. දැන් ඩොලර් එකක් තිබ්බ account එකට අපිට දැන් ඩොලර් 2.04ක profit gain එකක් ඇවිල්ලා තියෙන. කියන්නේ 100ට 100ක profit gain එකක් අපිට ඇවිල්ලා තියෙනවා. දැන් 2.04
0.4 ස්ටේක් එක විදියට දාගෙන ප්‍රොෆිට් එක මම වෙනස් කරනවා 0.720කට. මොකද 0.720 100ට 10ක්. ඩොලර් දෙකට 100ට 10ක් කියන්නේ 0.720යි. අපි බොට්ට රන් කරමු. බැරි එක හිට වෙනකම් බලාගෙනමු මොකද්ද වෙන්නේ කියන එක. බැරි එක හිට වුණාම කලින් කියපු විදියටම කොන්ට්‍රැක්ට් එක ගන්න. ඒ අතරතුර කිසිම වෙලාවක කොන්ට්‍රැක්ට් එක ගන්න නැහැ. ඉතින් සමහරක් අය කියලා මේ කරන්න බොරුවක් කියලා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. අපේ ස්ක්‍රීන් එකේ මෙතන ඔයාලට ප්‍රොෆිට් එක පෙන්නනවා සහ මාකට් එක පේන මොඩරේට් මෙතන ඔයාලට අදාළ ප්‍රොෆිට් එක පෙන්නනවා සහ මෙතන ඔයාලට ටයිම් එක පෙන්නනවා. ඉතින් මේ හැම දෙයක්ම හරි විදිහට අපි ඔයාලට පෙන්නන්නේ. අපි කොහෙවත් විත් කරලවත් බොරුවක් කරලවත් නැහැ. අපි කරන දේ කියනවා කියන දේ කරනවා. ඉතින් බලා ගන්න මොකද්ද වෙන්නේ කියන එක. තාම බැරි එක හිටුන්නේ නැහැ. තාම රන් වෙනවා. අපි මේදී ට්‍රාන්සැක්ෂන්ස් 6ක් අරගෙන තියෙනවා. ඔයාලට පේනවා ප්‍රොෆිට් එක කොහොමද අපිට ලැබිලා තියෙන්නේ කියලා සහ අපේ ස්ටේක් එක කොහොමද යොදාගත්තේ කියලා ඩොලර් 1යි ඩොලර් 1.712න් 1.720න් 1.742න් 1.760න් සහ ඩොලර් 1.780 කියන ඩොලර් එකේ තිබ්බ account එක මේ විදිහට ප්‍රොෆිට් එක 0.712 0.14 0.16 0.18 0.21 සහ 0.23ක් විදිහට ලැබිලා ඩොලර් එකේ තිබ්බ account එකට 100ක ප්‍රොෆිට් ගේන් එකක් ඇවිල්ලා අපිට ඒක ඩොලර් 2ක් වෙලා තියෙනවා. කොන්ට්‍රැක්ට් එක ගත්තා. ඒ කොන්ට්‍රැක්ට් එක ට්වින් කරනවා. දැන් මම බොට් ස්ටොප් කරගන්නවා. ඩොලර් 2.30ක් අපිට ප්‍රොෆිට් එක විදිහට තියෙනවා.